හයි ගයිස් ඉතින් මට 9:15ට නම් හරියට වීඩියෝ දාන්න ඕන මට සමාව වෙන්න දන්නවම අපි ගම් වතුර ගාලා කේස් එක ගියයි කියලා මම ඒක පොඩි වීඩියෝ එකක් දැම්මනේ ෂෝට් එක වගේ වල බයි ෆස්ට් එකට ඉතින් මම දිගටම වීඩියෝ ගේන ෂෝට් බයි වෙන්න එපා ඔයගොල්ලෝ කවදාවත් මම ෂෝට් නෙවෙයි සෝරි වීඩියෝස් ගේනවට මට ඉතින් සපෝට් එකක් දෙන්න මම හිංසකයි ඉතින් මම සපෝට් එකක් දීලා මාත් එක්ක එකතු වුණොත් මාත් ඔයගොල්ලන්ට මම අනිවාර්යයෙන්ම සර්ප්‍රයිස් වීඩියෝ ටිකක් දාන දවස් ඉස්කෝලේ නිවාඩු වෙන සතියකට මම ලබන සතියේ බලාපොරොත්තු වෙන හෙට ඉඳන් අනිද්දා සඳුදා ඉඳන් සඳුදා හරි අඟහරුවාදා හරි ඔය එදා සතියෙම හරි කමන්නේ එක වීඩියෝ එකක් දාද්දි එක වීඩියෝ එකේ පහක් එක දිගටම පහක් හයක් 10ක් වුණක් උන්ට දැනන්නේ එක දවසක 10ක්වත් මගේ channel එකේ වැටෙනෝ my guys ඉතින් ඔයගොල්ලෝ ඉතින් අපිත් එක්කම එකතු වෙලා මාත් එක්කම ඉන්න එනවා වැඩි ගන්න වීඩියෝ එක Emocional, mas não vou por contação. Belo, vou viver a minha vida da sol. E na fonte dos tu casa, te dá dia, não dá. හයි guys ඉතින් අද කතාව පටන් ගත්තේ පෙන්නන්නේ සුනාඩේ වගේම අර තවද මන්දේ පොල් බුඩුකුයි අපේ කකාශිලයි එක නිකන් කෝක්‍රසියම වගේ සමනුවක ඉන්න කොනහ ගමේ ඉතින් අපි කතා කරන්නේ එකකින් අර පේයින් ලයික් තුල අකට්සුකි ප්‍රහාරයකට කොනහ වුණ මතකයි අපි ඊපස්සේ ටොබි මම දැන් ඔබිටෝ දැන් මදරක පෙන්නෙමින් ඉන්න ඔබිටෝ චිහා දුන්න ශිරම යුද්ධයට අපි ලේස්ති වෙන්න ඕනේ. ඒක තමයි අපි අවසාන යුද්ධ වෙන්න පුළුවන් කියලා කකාශ කියන සුනාඩි කියන කකාශිගේ පැදිහා බලලා කකාශ ඔයාට ඒක පුළුවන්ද කියලා අහද්දිම ඊට පස්සේ තාකාව කෙනෙක් කියනවා සුනාඩි පිළිවෙසින් ඉන්න කෙනෙක් කකාශිට ඒක අනුවන්න පුළුවන් නෙවෙයි කියලා. ඊට කකාශ එතන ඉඳන් කියනවා මට ඒක පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒනට මම උපරිම උත්සාහය ගන්නවා කොනහගම වෙනුවෙන්. ඊට පස්සේ අපිට තාගම්මානක කෝක් සමුළු කොනහගම වගේම සමුළු අපෙන්න ඕනේ. ඒ ගමේ හොකාගේ ඉස්ලත් හොකාගේ ඉස්ලම කසකසාගේ ඉස්ලද මොකවද මන්දන්නේ අඩින සංගීත පොතක් අර ලියන එක ඔන්න ඔකුන් එක්ක යනවා. ඉතින් අනිකොල්ලෝ ගොඩක් ආසකචවල සංගීත පොත ලියන එක පොල් බූරු වගේ පොතක් ලියලිය ඉන්න එක තමයි කරන්නේ. ඕක ඉතින් ගල්මුසල එන්න බෑ උඹලා දන්නෝනේ. ඊට පස්සේ පේනවා අපේ සිසුමි ඉන්නවා එයාගේ ඇඟ තුලේ ඉඳන් අහන් ඉන්න මූ පොල් බූරු වගේ පිටට පෙන්නනවා. හොඳ එකෙක් කියලා. ඒක එයාව මොහොනේ කඩන් වෙනම සිසුනේ ඉන්නේ. ඉතින් අපිට කළු පාට සුදු කොණ්ඩයක් තියෙන නිකන් පොරිසාදේක වගේ හාදේත් ආගේ ළමෙක් එක මොනවද කතා කරන පෙන්නනවා වෙනම සීන් නම් හිතන්න එපා. ඉතින් guys ඒ ළමයි ගෙනන් වාසේ කොනහගමට වෙච්ච වගේ දෙයක් අපිටත් එන්න පුළුවන්. කොනහගමේ කකාශ හිටිය නිසා හොඳයි මං කිව්ව ෂරින් ගන්න වලින් වැඩ ගන්න. ඒත් අපිට ඉන්න අපිට මොනපොල් බුරු එක නැහැ කසකසාගේ දුම. අපි වර මොකක් කරගන්න කසකසාගේ හොඳ නැත්නම් කසායගේ නෙවෙයි කසකසාගේ කා තමයි මේ ඉන්නේ. හොඳද guys? ඉතින් මම ආතල් කියලා දන්න මම ඉතින් ආතල් පොඩක් ඒක නිසා ඉතින් ආයි අම්මට සිනි. ආයි මාත් ඊට පස්සේ පෙන්නනවා අපේ කොනහගමේ ටීන් 7 එක කැඳවලිනවා 7 කිව්වට ඉතින් අපේ සාස්ගේ ගොම්පොල් බුරුව නැහැ. ඊට පස්සේ සකුරව පෙන්නනවා සකුරට කියනවා අන් දෙනවා නවුටෝ බලාගන්නේ නවුටට මේ කිසිම දෙයක් දෙන්න බෑ කියලා මොන නවුට පොල් බූරුව වගේ ගිහිල්ලා හැම රෙද්දම්ම කරේ බෑ කකාශින ඒක සකුරට දෙන්න බෑ මම නවුටගෙන බලා ගන්නම් කියලා බෑ සකුර කියනවා නෑ කකාශ ඉන්නේ කියලා බෑ සුනාට කියනවා නෑ දෙන්නම කන්නේ කියලා සුනාට මල පැනලා ගියා ආදිම දෙන්නගේ කට වැහුණා කියලා බෙන්න පස්සේ කියනවා හරි සමාවෙන්නේ කියලා සුනාට සමාවිල්ලලා අපි දැන් ඊළඟ උන ප්‍රහාරය වගේ එකක් ආව නවුටගේ සුබ මෝඩ් එකක් කොහොම නැහැ කියලා මතක සුබ මෝඩ් නුනනේ නෙක්ස් මොකද මල බම්බුවා ගෝන්න මතක එන්නේ රතු පාට කෝට් එකක් දාගෙන ඒ වගේ නේද සුපර් මෝඩ් එක නවුටෝ තාම හොඳටම පුහුණු නැත්තේද කියලා නවුටගෙන් ගම්සලි සකුඩගෙන් අහද්දි සකුඩ කියනවා ඒකට නම් දැන් නවුටෝ ටිකක් පුහුණු වෙලයි ඉන්නේ කියලා ඊට පස්සේ මේ හිව්ග කන්දේ ඉන්න අර නවුටෝ පෙන්වනවා සුපර් මෝඩ් එක ගෙනුනාට තා ගෙම්බෙන් මොකද දෙකක් ඉන්නවා ඊට පස්සේ නිකන් ඒ ගෙම්බ අද්දර ගහද්දි වගේ පෙන්වනවා ඊට පස්සේ රාමෙන් කඩේක ඉන්න අපේ නවුටෝව පෙන්වනවා ඊට පස්සේ තා කවුද මන් දන්නේ නැහැ කොනහගමේ සිනවිල්ල දෙන්නේ කියලා නවුටෝට ඉතින් guys පොඩි ප්‍රශ්නයක් වුණා අර මේක එඩිට් කරගෙන මම පැන්සලක් ගන්න හිටියට අපේ මල්ලිගේ පැන්සලට පොඩි ගාලා නිකන් ඇට වගේ තියෙන නිකන් අර කාලයන්ත්‍රයට මෙහෙම සැට වගේ යන අන්න ඒක වගේ අදින් ඇල්ල බෝස් ගාලා කට ඇට ටිකක් ගියා කට රෝදලේක එද්දි ටිකක් පඩක් වුණා බලහම්බම් මටත් වෙන්න ඊට පස්සේ
නොවෙන සකුඩ නවටව හම්බෙන සකුඩ ඇවිල්ලා නවටෝගෙන් අහනවා නටෝ මොකද මෙතන කන්නේ මම අනේ සුනාට එන්නේ කියලා නටෝ කියලා සුනාටත් අරන් ගියා පස්සේ සුනාට කියනවා නටෝ මේ අහන්න කොනහගමඩ වෙච්ච වගේ පහඩයක් ආවොත් ඔය සුඹමෝටිට හොඳටම පුහුණු වෙන්නේ කියලා නටෝ කියන්නේ අද්දී කියනවා හරි සුනාට මං ගියා මට පුදුම වෙනවා නිකන් ඌ ඉතින් දරන පිස්සු පොඩක්නේ අන්න එහෙම වෙනවා ඒ නිසා අපේ කකාෂි හටකට වෙනවා එක මැදට පැනලා ගොන් නරුටෝ කියලා කියන්න. නරුටෝ කියනවා ඇයි කියලා මොනවද මන් නැහැ කියනවා. කියලා පෙන්නනවා අපිට. ඊට පස්සේ යාමෝටෝ ඉඳගෙන ඒක නිකන් මඤ්ඤ කොල්ල වෙලා ඊට පස්සේ නරුටෝ කියනවා සස්කේ මම හුලා ගන්නවා මගේ ඉතින් ඒ යකා කටාව වෙනස් කරනවා. මොනවයි කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ශිකමරුලයි කිබාලයි සෝරි ශිකමරුයි අර ගෝජාද මොකද කියන තඩියයි පෙන්නනවා අපිට. කතා කර ඉන්නවාට කොනගම මේක තමයි නවුටෝ තමයි ඉන්නේ කොහොමද තමයි ජීවිතේ පාදුවට තියන්න හැදුවේ කියලා කතා කරලා බ්ලා 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 කියලා කක ඉන්නවා අම්මට සීරි බලහ සතේකුත් කෑවේ ගහංග බම්බුග එඩිට් කරනවට මම මුන් හේරම ඉන්නේ මගේ ස්ටුඩියෝ එකට අම්මපා. ඉතින් guys ශිකමරුලා කතා කර ඉන්නකොට පේනවා අර තඩියත් එක්ක ඊට පස්සේ අපිට පේන්නේ වේ යාර තඩිය කියනවා අපිත් මොන හරි ගන්න කියලා ශිකමරු කියනවා ඔව් අපි ගන්නවා අපි ඊළඟ යුද්ධයට ශිනබු යුද්ධයට අපි එච්චමු අපි ගිහිලා දීනමු නරුටෝ වලට එන්න දෙන්න එපා මොකද නරුටෝගේ චක්‍ර නාස්ති වුණා හදිසියේ ඒක දෙවිලි ප්ලෑන් එකක් තියලා යුද්ධකේ පහ දුන්නොත් අපිට දිනන්න වෙන්නේ නැහැ නයිට් ටෙල් ෆොක්ස් පුල් චක්‍ර වලින් තමයි අපිට දිනන්න වෙන්නේ ඒ නිසා නරුටෝ ගන්න හොඳ නැහැ ඉතින් මෙතන මේ එපිසෝඩ් එක ඉවරයි හැමෝටම සයනවාලා